අපි කියන්නේ මොන ආණ්ඩුවේ වුණත් හොරා ඉන්නෝනේ හිරේ. ඒසු ප්‍රශ්න කරනවා කොහොමද මෙච්චර වත්කම් හම්බුනේ කියලා. අනේ එතකොට අර හඳුන් නැතිලා ගිල්ල. ඇයි උඹලට පාන්ද? අන්න එතන තමයි ටර්නින් පොයින්ට් එක. අහපු ප්‍රශ්නෙට ජනතාවට ලබා දීපු කණේ පාර තමයි උඹලට පාන්ද. අර සහෝදරයා මේ අන්ඩිවාරය කියලා මට දුන්නා. එහෙම නැත්නම් මේකේ ඉඳලා දුන්නා. ඒ බයිලා නෙමෙයි. අවන්ට ඒක ලැබිච්ච විදිහේ නියමිත ආකාරයට කියන්න පුළුවන්කම තියෙනවා. මම පුද්ගලිකව දන්න සමහර മന്ത്രിවරු මල ගෙදරකට ආව මල ගෙදර රුපියල් 3000ක් අරගෙන තමන්ගේ වාහනේට තෙල් ගහගෙන තමයි ආයි කොළඹාවේ. ඒ විදිහට ආපු මේ മന്ത്രിවරුන්ගේ අද වෙද්දි වත්කම් දිහා බැලුවහම, ඔවුන්ගේ වත්කම් බැරකම් වල තියෙන මුදල් දිහා බැලුවහම අර මිනිස්සු සාප කරනවා. ආර එකක් තියෙන මිනිහෙක් දිහා බලලා අර ඉන්නේ හොරෙක්. ඔය යකා ඕක මේවා කරලා තියෙන අපේ සල්ලි හොරගම් කරලා කියලා මිනිස්සුන්ගේ ඔළුවේ මිනිස්සුන්ගේ හිත්වල අර වෛරය හදලා අපිටයි ඕගොල්ලන්ට කාර් එක ගන්න බැරි මේ